Hello children, I'm Prashanta Manasinghe. Today's our new lesson is never. ළමයි මේ never pattern එක අපි use කරන්නේ යම් ක්‍රියාවක් කවදාවත් කරන්නේ නැහැ නැත්නම් කොහෙත්ම කරන්නේ නැහැ කියන අදහස ලබා ගන්න. Okay, then let's see how to construct this sentence. මේකෙදිත් ළමයි ඔයාලා මුලින්ම subject එකක් ක්‍රියාව කරන්න ගන්න ඕනේ. ඊට පස්සේ අපේ pattern එක තමයි never කියන එක කවදාවත් නැහැ නැත්නම් කොහෙත්ම නැහැ කියන අදහස. ඊට පස්සේ මෙතෙන්දිත් verb එක ක්‍රියාපදයේ භාවිතා වෙන්නේ ක්‍රියාපදයේ මුල් රූපය stem කියන අපි මුල් රූපය ක්‍රියාපදයේ මුල් රූපය භාවිතා කරන්න ඕනේ. ඒකේ වර්තමාන කාල බහුවචන රූපය. ඊට පස්සේ object කර්මපදය rest ඉතිරි පද තවත් පද තියෙනවා නම් ඒවා අපිට බෙලගස්වන්න පුළුවන්. right මම කවදාවත් සතුන් මරන්නේ නැහැ. මම කියනකොට අපි I කියලා ගන්නවා. කවදාවත් නැහැ කියන අදහස ගන්නවා never වලින්. මරනවා kill. The never kill කවදාවත් මරන්නේ නැහැ. සතුන් animals. I never kill animals. Look at second example. මම කවදාවත් අන්නයට රිද්දන්නේ නැහැ. නැත්නම් හිරිහැර කරන්නේ නැහැ. රිද්දවනවා හිරිහැර කරනවා අපි ක්‍රියාපදය ගන්නවා hurt කියලා. එතකොට I never hurt. මම කවදාවත් රිද්දවන්නේ නැහැ. අන් අයට others. I never hurt others. මම කවදාවත් බොරු කියන්නේ නැහැ. එතකොට මම I never tell කියනවා lies. එතකොට I never tell lies. මම කවදාවත් බොරු කියන්නේ නැහැ. lies කියලා කියන අපි බොරු වලට never tell කවදාවත් කියන්නේ නැහැ. එතකොට sentence එක හැදෙනවා I never tell lies. Look at the last example here. ඔහු කොහෙත්ම හොරකම් කරන්නේ නැහැ. කවදාවත් හොරකම් කරන්නේ නැහැ. කොහෙත්ම හොරකම් කරන්නේ නැහැ. ඒතර ඔහු he never steal කියන හොරකම් කරනවා. මෙතන he කියන පදේ ඒකවචන නිසා අපි steal කියන ක්‍රියාපදේ ඒකවචන කරන්න s අකුරක් දාලා තියෙනවා. steals කියලා හදන එකත් මතක තියාගන්න ඕනේ. he never steals. ඔය he she it වගේ ඒකවචන කර්තෘපදයක් තිබ්බොත් එහෙම අපි ක්‍රියාපදය ඒකවචනට හරවන්න ඕනේ. එතෙන්දි බොහෝ විට ක්‍රියාපදයකට s අකුරයක කිරීමක් කරනවා. Okay, then let's see some more examples. අපි තව උදාහරණ ටිකක් බලමු මේ pattern එකට. never කවදාවත් නැහැ කොහෙත්ම නැහැ. right ඔහු කවදාවත් එහෙම හිතන්නේ නැහැ. හිතනවාට අපි ක්‍රියාපදය ගන්නවා think කියලා. ඔහු ඒකවචන නිසා මෙතෙන්දී අපි think කියන ක්‍රියාපදය s අකුරක් දාලා ඒකවචනට හරවලා තියෙනවා. He never thinks so. ඔහු කවදාවත් එහෙම හිතන්නේ නැහැ. එහෙම කියන අදහස ගන්නවා so වලින් මතක තියාගන්න. ඔවුන් කවදාවත් ආයෙ එන්නේ නැහැ. They never come again. again කියන නැවත ආයෙ they never come again. අපේ ගුරුතුමිය කවදාවත් අපිට බනින්නේ නැහැ. නැත්නම් කොහෙත්ම අපිට බනින්නේ නැහැ. Our teacher never scolds us. බනිනවා scold. එතකොට ඒක අපි ඒක වචනේ කරන්න scolds කියලා ගන්නවා. හේතුව our teacher ඒක වචනයි. You never understand me. එතකොට you ඔයා never understand තේරුම් ගන්නේ නැහැ කවදාවත් me මාව. එතකොට ඔයා කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ. You never understand me. අපේ තාත්තා කොහෙත්ම මට ගහන්නේ නැහැ. Our father never hits me. hit කියනවා ගහනවා. එතකොට our father ඒක වචනයි. ඒක නිසා මෙතනත් අපි hits කියලා ඒක වචනට හරවලා තියෙනවා. Our father never hits me. අපේ තාත්තා කොහෙත්ම මට ගහන්නේ නැහැ. පොලිසිය ඔවුන්ව සැක කරන්නේ නැහැ කොහෙත්ම. The police never suspect them. suspect කියනවා සැක කරනවා. එතකොට the police එක වචන නිසා මෙතනත් අපි suspects කියලා තියන්න ඕනේ. s අකුරක් එකතු කරන්න ඕනේ. The police never suspects them. ඔවුන් කවදාවත් මැච් එක දිනන්නේ නැහැ. නැත්තම් ඔවුන් කොහෙත්ම මේ තරඟේ දිනන්නේ නැහැ. දිනනවා win, never win කොහෙත්ම දිනන්නේ නැහැ. ඒතර මේ never දැම්මහම නැහැ කියන අදහසක් තමයි ක්‍රියාපදයට එකතු වෙන්නේ. මෙතන අපි not භාවිතා කරන්නේ නැහැ. නැහැ කියන අදහසක් එකතු වෙන්නේ. They never win. ඔවුන් කොහෙත්ම දිනන්නේ නැහැ. කවදාවත් දිනන්නේ නැහැ. This match මේ තරඟය. Okay,
then මේ pattern එක භාවිතා කරලා ඔයාලත් sentences පුළුවන් තරම් හදන්න. Make sentences as much as you can and put your comments on the comments line and in our video අපේ video එකට comments line එකටත් ඔයාලගේ comments එකක් sentences ටිකක් හදලා දාලා තියන්න. Okay, bye then.